හාමුදුරනේ මට මේකක් මම මේක මේ දරන විදිහ හරියද බලන්න මම අහන්න ප්‍රශ්නයක් මේක. දැන් උදේවැය අනිත්‍ය දකින්න නම් උදේවැය දකින්න ඕනි කියලා කියනවනේ. එතකොට මම දැන් ඔය උදේවැය කියන්නේ ඇත්තටම අවිද්‍යා පත්‍ය සංකාරයෙන් ආස්වාදයේ උදා කිරීම සහ වැය ඥානය කියන්නේ අවිද්‍යාව නිරෝධයෙන් ඒ ආස්වාදය උදා නොකර සිටීමනේ. අනාදියෝ. දැන් ඒකනේ හාමුදුරනේ වෙන්නේ එහෙම විසක් ආස්වාදේ නැගුණා ටිකකින් ආස්වාද විපරිණාමය වෙලා යන එක නෙවෙයි උතෙන්ද ගන්නෙ. නෑ. ඔව් එතන මම අර කලින් කියපු විදිය හරි නේද? ඒක හරි. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධය එක තව විදිහකින් කිව්වොත් එහෙම. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිම තමයි එතකොට. ආර්ය අෂ්ටාංග මාර්ග වැඩිවීමට කියන නැත්නම් අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ කියන එකේ තේරුම හරියටම හරි. ඔව්. ඒතර ඒ කියන්නේ ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා අවසානයේ වෙන්නේ අවිද්‍යාව නිරෝධ වීමනේ. එතකොට මේ අරිහත් ඵලය පූර්ණය වෙන්නේ. ඔව්. හරි. එතන හාමුදුරුවෝ දැන් වස්තුකාම කියන කොටසට දැන් කය දිව නහය දිව කය කියන ඔය කොටස් තුනට අදාළ වෙන දේවල්නේ අපි වස්තුකාමයේ කියලා කතා කරන්නේ. ඒවා සහ ඒවට ආදාළ බලන අහන හිතනේ. බලන අහන හිතනේ. එතකොට දැන් පිරිමියාට කාන්තාව කියන එක පොඩ්ඩකට පැත්තකින් තිබ්බොත් දරුවෙක් වගේ කෙනෙක්ව අපි හිතමු අධික අපි දරුවෙක් එක්ක බැඳිලා ඉන්නවයි කියලා. එතකොට ඒකේ යම් කොටසක් හරි අපිට මේ වස්තුකාමයේ කියන පැත්තට වැටෙනවද? වැටෙනවා මාත් වැඩ කරන වස්තුකාමයේ ඔව් වෙන්න දැන් අපි දුවේද පුතේද? පුතෙක්. පුතෙක් කියලා ගනිමුකෝ. දැන් ඔය පුතාගේ කය වෙන කවුරුහරි පරිහරණය කරනවා. අපි දැන් වැඩිහිටි කාන්තාවක් කියලා මේ පුතාත් ඉස්කෝලේ ළමයෙක්. අනිත් පාවිච්චි කරලා දැන් තරහ යනවද නැති කියලා. ඔව් තරහ යනවනේ. ඇයි තරහ යන්නේ? ඒ කියන්නේ ඒ වස්තුවට මම බැඳිලා ඉන්න හින්දා. ඒ වස්තුවට බැඳිලා ඉන්න නිසා. ඒතර ඒ වස්තුවේ බැඳෙන තරහ කියන්නේ දැන් මේ. ඔව්. ඒතර දැන් ඒ තරහ යෑම ඇතුලේ පටික ඕලාරික පටික කියන තියෙනනේ ළමයාගේ සතර මහා භූත කයට බැඳිලා ඉන්නවා පුතුම මල්ලි. ඔව්. දැන් අපි දැන් උතරම ඉන්න රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒක වුණොත් මේ මුන්වහන්සේට මොකක්වත් එහෙම ඉන්නේ නැහැ නේ. එහෙම ඉන්නේ නැහැ. ඔව්. අනාගාමී කෙනෙක් කිව්වොත් එහෙම. අනාගාමී කෙනෙක් හිටියොත් එන්න පුළුවන් යම් මට්ටමකට. අග්‍ර නොවි එන්න පුළුවන්. අග්‍ර නොවි එතරම් නේ වෙතන එන්නේ අඩු වෙනවනේ ඒතර. දැන් ඔය එන්නේ ඒත ළමයාගේ බැඳිලා ඉන්නවා. බැඳිලා ඉන්න බව තේරෙන්න ගන්නේ අරමුණක් එන්න ඕන. ඔව්. ඒක තමයි හඳුනන්නේ. අර දැන් මොකද මට ඒක තියෙන මට ටිකක් දරුණුට තියෙන ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ ඒ දරුවා කෙරෙහි බැඳීම මගේ වැඩි ටිකක්. මේ කියන්නේ මම තනියෙන් දරුවෙක් හදන හින්දා හදන්නේ. ඒක නිසා මට ඒ බැඳීම වැඩි අර නිකන් පොඩි කාලේ ඉඳලම මම තනියෙන් හැදුවේ. එතකොට මට ඒ දරුවා කෙරෙහි තියෙන්නේ නිකන් අමුතු මේ ලොකු බැඳීමක් තියෙනවා මට දැන් මේ. ඒ කියන්නේ ඒක මට බාධාවකුත් එක්ක මේ මග වඩන්න මට ඒක හොඳටම තේරෙනවා. ඉතින් අර ඒක මම කොහොමද අත්හැරගන්නේ කියන එක තමයි මගේ ඔළුවේ හැම වෙලේම වැඩ කරන්නේ. අර ඒක හරහා මට මෙන්න මෙහෙම දේකුත් වෙනවා. සමහරක් වෙලාවට ඒක හරහා දැන් අර අනවශ්‍ය හිතට බයක් එන අවස්ථා තියෙනවා. ඒ මොකද ඒ කියන්නේ තියෙන බැඳීම හරහා. ඒ කියන්නේ මම මැරුණොත් දරුවට මොනවද වෙන්නේ කියන එක නෙමෙයි මම කියන්නේ. මැරුණොත් මට කරන්න දෙයක් නැහැ නේ. හැබැයි අර මම ඉන්න අවස්ථාවේ දැන් මම ජීවත් වෙලා ඉන්නකොට මගේ යටතේ එයා ඉන්න නිසා එයාගේ වගකීම මගේ ඔළුවේ ලොකුවට වැඩ කරනවා. ඕකත් එක්ක මට ටිකක් අර ඒක තදින් දැනෙනවා වැඩි. ඒක ඉතින් විදර්ශනා කරනවා මම මේකත් මෙහෙම ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙකම ඉතින් තවත් කොටසක් කියන එක. නමුත් අර තාම මට ඒක ගොඩාක් දුරට ගලව ගන්න බැරි වෙලා තියෙනවා. ඒක මට අර ඒකත් එක්ක තමයි දරගන්න උවමනා වුණේ. ඒකත් මනුස්ස වස්තුකාමයටම අදාළ දෙයක් නේද කියලා. ඔව් මනුස්ස වස්තුකාම කියන්නේ තියෙනමනේ දැන් සාමාන්‍යයෙන් දරුවෙක් කෙරෙහි වැඩිපුර තියෙන රූප රාග ඒ උඩ පැත්තේ ඒවා තමයි තියෙන්නේ. නමුත් උඩ පැත්තේ තිබුණාට දැන් අර යට පැත්තේ තියෙන එක ප්‍රොම්ප්ට් එන්නේ එයාට මොකක් හරි වෙච්ච වෙලාවට තමයි. ඔව් ඒක තමයි. ඒක දැන් එහෙම වෙච්ච වෙලාවටත් ඔව් හම්දුනේ සමාන කියන්නේ. ඒ වෙලාවට තමයි නැගෙන්න ගන්න. ගෙදර නෝනා හිටියනම් ඕකනේ නෝනා ඉන්නේ වැඩිපුරම කේශකාමයේ පැත්තේනේ. එයාගේ රූප රාග තියෙන හැබැයි ප්‍රොම්ප්ට් වෙලා වැඩිපුර තියෙන්නේ කේශකාම පැත්ත. කේශකාම පැත්ත.
අන්න ඒක. එතකොට දැන් අර මට සමහර කර වෙන මෙහෙම වෙනවා දැන් කියන්නේ දැන් සිද්ධිය වෙලා නැහැ. හැබැයි අර දැන් ඒක මම මෙහෙම අහන්නම් ඕවර් තින්කින් කරන තියෙනවනේ ඕවර් තින්කින් කියන එක නැති කරගන්නේ කොහොමද? ඕවර් තින්කින් නැති කරන මහත්තයෝ දැන් ඕවර් තින්කින් කරන දෙයක් තියෙන හැමතිස්සෙම මොකක් හරි එකක් පිළිබඳව ඕවර් තින්කින් කරන්නේ. අන්නේ ඔව්. ඕවර් තින්කින් කරන දේ වටිනාකම අඩු කරගන්න එක හැර වෙන විකල්පයක් නැහැ. ඕවර් තින්කින් කරන්නේ අන්නේ වටිනාකම දීලා තියෙන දේ රැක බලා ගන්න, පෝෂණය කරන්න, ඒකට හානියක් නොවෙන එක කරන්නේ. දැන් පුදුමාට පුතා නම් ඉන්නේ පුතා පළවෙනි දේ තමයි කොල්ලෙක් වගේ පොඩක් කරටේ පන්තිකට යවන්න පොඩක් උට පොඩක් පිරිමි ටයිප් එක පොඩක් කරගෙන අර අපි ඔව්. ටෆ් too විදියට. much too much protective කරොත් එහෙම ඒ ළමයා නිකන් හරිම නිකන් ලදමුණද මිනිසෙක් වෙන්න ගන්නවා. ඔව් ඔව් ඔව්. ඒ ළමයාට තනියම නැගී ඉන්න පුළුවන් වෙන ඒ අවශ්‍ය දේවල් කියලා දෙන්න. හරි. දැන් වයස කීයද? 14යි හාමුදුරුවෝ. ඔය 14යි. තව පොඩ්ඩක් කරන උඩ ඩ්‍රයිවිං පුරුදු කරන්න, පොඩ කරාටි පන්තිකට යවන්න, මියුසික් පුරුදු කරන්න, ඒ වගේ අර දැන් නිවන් දකින්නක තියෙන ඒක පුරුදු කරන්න පුළුවන් නම් අර අඩු ඔව් ගන්න සාමාන්‍ය කන්න උයන්න පුරුදු කරන්න. ඔව් ඔව්. ඒවනම් තනියම කරනවා දැනටමත් එයා තනියම හරි ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්න පුළුවන් ගාට ළමයා ට්‍රේන් කරන්න. ඔව් දැන් මම ඒවා සාමාන්‍යයෙන් මේ ගෙදර දොරේ වැඩ සියලු දේ කියලා දීලා අර එයාට තනියෙන් ජීවත් වෙන්න අවශ්‍ය විදිහට කොහොමත් ඕන වෙනවනේ ඒවා. උයන පිහන ඒවා ආස්පස් දනුවන් ඒවා දීලා නෙමෙයි ඔක්කොම කරා. දනුවන් දීලා නෙමෙයි ආදරයෙන් ඒ ළමයා. ඔව් ඔව්. එහෙම හාමුදුරනේ. මේ එතකොට අර මේ ඒ කියන්නේ දැන් මට ඒක මට ඒක එන්න ඇත්තේ සමහරක් වෙලාවට අර මම මේ ඒක ගැන ගොඩක් මොකද මට ඒ වගකීම පොඩි කාලේ ඉඳලා පැවරුණ හින්දා මං හිතන්නේ හාමුදුරනේ මට ඒක එහෙම ඇවිල්ලා තියෙන්නේ මට අර එතකොට දැන් මට ඒක ලොකු බාධාවක් ඉතින් දැන් මට වයස 44ක්. එතකොට දැන් මෙයාගේ වගකීම් ඉවරනකොට අඩුම තරමේ এডুকেෂන් ඉවරනට තව අවුරුදු 6ක්වත් යනවනේ. ඉතින් එතකොට මම ඒ කාලය ඇතුළත මම මේ මග කොහොම හරි පුළුවන් උපරිමයෙන් වඩා ගන්න තමයි මට උවමනාව තියෙන්නේ. මොකද ජීවිතය කියන එක ෂුවර් නැති නිසා. මේ ඉතින් අර එතකොට මට මේ බැඳීමේ ඕක දැන් විදර්ශනා කරලම කොහොමත් ඕක මගේ කන්ට්‍රෝල් එකේ තියෙන එකක් නෙවෙයිනේ හාමුදුරනේ නේද? ළමයට කවුරු හරි ගහලා ගියත් ඉතින් මට කරන්න දෙයක් නැහැ නේ. ඉතින් මට බේර ගන්න පුළුවන් අවස්ථාව නම් බේර ගන්න පුළුවන්. නමුත් මගේ ගාවම හැම වෙලේම ළමයා ඉන්නවා කියලා එකක් නැහැනේ. ඉතින් ළමයාගේ කර්ම විපාක අනුව එහෙම දේවල් වෙන්නත් පුළුවන්. ඒ විදිහට තමයි ඒක විදර්ශනා කරන්න වෙන්නේ නේද? දැන් මේ ලෝකයට ආපු ළමයි දැන් ඔන්න ඕක නිසා තමයි ගොඩාක් අර ඔබතුමා කියන කෑල්ල ඇතුලේ ඔබතුමාට ලොකු ස්ට්‍රෙස් එක සාමාන්‍ය ලංකා සමාජයේ කරන්නේ ඕක බාහිර දෙල් තියෙන අම්මට. ඔව්. අම්මට ළමයි ටික ඔක්කොම බලලා තාත්තා හරි රසහැල්ලුවෙන් ඉන්නවා. ඔව්. දැන් ළමයින්ට මොකක් හරි වෙච්ච ගමන් තාත්තා මොකද කරලා අම්මගේ කණින් යලගන්නේ. ඔව්. හරිද දැන් එතන ඔබතුමාට ඒ කෑල්ල නැති වේද අර අම්මගේ පාර්ට් එකෙන් ආපු ප්‍රෙෂර් එක තමයි ඔය තියෙන්නේ. ඔව් ඒක හරියටම හරි හාමුදුරනේ. ඔය දැන් උතන අම්මා නැති එක තමයි උතන අම්මා නැතිවා නම් ඔයා හිතගෙන නෑ කවර දරුවා බලාගෙන අම්මනේ. කියලා ඔයා ඒක වගකීම අම්මට දීලා ඔයා පොඩ ෂේප් එක පැත්තටලා ඉන්නවා. ඔව් මොකද දැන් හාමුදුරනේ දැන් මම මේකයි රස්සාවේ ප්‍රෙෂර් එකයි ඔය ඔක්කොම තනියෙන් හැන්ඩල් කරන්න ඕනනේ. ඔව්. අර ඔව් ඉතින් ඒක නිසා මේ ඒතර මේ දැන් ඔය දැන් නිසලාරනේ ඉස්සර මම දැන් නම් ලංකාවේ නෙවෙයි ඉන්නේ. නමුත් එක දිගට දවස් 9ක භාවනා වැඩසටහනකට සහභාගී වෙන්නත් ඔය හැම දෙයක්ම බ්ලොක් වෙලා තින්නේ මේ කාරණෙත් එක්ක. ඒ කියන්නේ මෙහෙම වැඩයි ඔය මානසික දැන් ඔබතුමාට මට වෙන්නේ මේ කියනවා මේ වැඩ ටික කරගෙන යන එක එකක්. පීඩනේ තව එකක්. ඔව්. දැන් පීඩනයටපත් වුණා කියලා වැඩ මේ ඉක්මන් වෙන්නේ නැහැ. තව පරක්කු වෙනවා. තව ඉන්එෆිෂන්සි වෙනවා. එෆිෂන්සිය බහිනවා. බහිනවා. ඒක නිසා ඔය ස්ට්‍රෙස් එන මේ වෙලාවේ අවිද්‍යාව නිසා. අන්න ඒක අයින් කරලා දැන් වැඩ ටික කරගෙන යනවා. රස්සාවට යනවා හිමින් ගිහලා ළමයි කොට එකයි ওই ටික මැනේජ් කරගෙන යනවා. ඔය ටෙන්ෂන් වීම අයින් කරලා try කරන්න. මොකද ටෙන්ෂන් එක නිසා ඔය මොකක්වත් ඔයාට හානියක් මිස හොඳක් වෙන්නේ නැහැ පොඩ්ඩක්. ඔව් ඒක නම් පැහැදිලි හාමුදුරනේ. ඔක ඇත්තටම ඒ ටෙන්ස් වෙන එක මට ඒක උනේ ඒක මේ ඒ වගකීමත් එක්ක දැන් මට ඉස්සර මම IT කරන්නෙත් මට රස්සාවේ කිසි ප්‍රශ්නයක් නැහැ මට දැන් ජොබ් එක නැති වුණත් වෙන ජොබ් එකක් හොයාගන්න පුළුවන් වගේ අර එහෙම ලොකු 100% self confidence එකක් මට තිබ්බා ඊට පස්සේ දැන් මේකත් එක්ක දැන් මට රස්සාව කියන එක ඉම්පෝටන්ට් වගේ දැනලා තියෙනවා මොකද මට දැන් මේ මගේ
මගේ වෙලාවෙන් සෑහෙන කොටසක් මම මේ පැත්තට කැප කරන්න ඕනනේ හ්ම් 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 ළමයනේ එතකොට මං ඒකත් එක්ක මට රස්සාව කියන එක දැන් අර ජීවත් ඉස්සර මම ටෙක්නිකලි සොලිඩ් ඇත්තම කියනවා නම් මට එතකොට මේ මට බය නැහැ මේක හ්ම් ඕන තැනක ගිහලා ජොබ් එක ගන්න පුළුවන් කියන ඒක අර මේ අර ඒ ප්‍රෙෂර් එක දැන් මට දැන් අර රස්සාව කියන එක ඉම්පෝටන්ට් වුණා ළමයා හින්දා නැත්නම් දැන් මට කොහොම හරි කරලා මොන හරි කරලා මේ ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා කියන එක තියෙනවා නමුත් අර දැන් ඔළුවට ලොකු අර ඔබ වහන්සේ ඉස්සලා කිව්වා වගේ අම්මාගේ පැත්තේ එන්න තියෙන ඒ අම්මා හැන්ඩල් කරන ප්‍රෙෂර් එකත් මටමනේ තියෙන්නේ හ්ම් අර එතකොට ඔන්න ඔය ඔබ වහන්සේ කිව්වේ ටෙන්ෂන් එකෙන් දැන් මම සමහරක් දේවල් මෙහෙම හිතනවා දැන් මම හිතන්නේ මේකයි දැන් මම හිතනවා සමහරක් වෙලාවට දැන් අනිච්චවල අර බේසික් ලෙවල් එක තියෙනවනේ මම ඒක ඇප්ලයි කරනවා ගොඩක් තැන්වලදී ඇප්ලයි කරලා දැන් මේක මගේ රස්සාව නැති වුණොත් මට කරන්න දෙයක් නැහැ නේ මොකද මේ මම ඉන්නේ මෙහි මේ UK වල ඉන්නේ ඉතින් මෙහි රස්සාවල් කියන්නේ අද තියෙනවා හෙට නැහැ සමහරක් වෙලාවට එක පාට එළියට දානවා ඉතින් එතකොට හැම වෙලේම අන්ස්ටේබල් හැබැයි මම ඉතින් අන්තිමේදී හිතුවේ මේ දැන් ඒකටත් මම මේ දැඩිව බැඳිලා වැඩිනේ කියන්නේ ඒක මට ඉම්පෝටන්ට් කියන ඒ කියන්නේ වටිනාකම හොඳටම දීලානේ තියෙන්නේ නමුත් ඒක නැති වුණොත් ඉතින් මොකක් හරි ක්‍රමයක් කියද ඉතින් ඊට පස්සේ ඉතින් ඕක මේ මගේ කන්ට්‍රෝල් එකේ තියෙන එකක් නෙවෙයි නිසා ඉතින් අනිච්ච දුක්ඛ අනාත්ම ලෝකයක මේ පර්මනන්ට් රස්සාවක් තියෙන විදිහකුත් නැහැනේ නෑ ඒකයි මහත්තයා දැන් වෙලා තියෙන මල්ලි මේක අතරින්ද දැන් ඔබතුමා මේ ලෝකෙට හදන මනුස්ස ලෝකෙනේ වෙලා තියෙන්නේ ඔව් වාගේ උප්පත්තිය අලෝභ ආදී සමූහ ඔව් එහෙම අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් ඉපදෙනගෙන පිං අරන්නේ මෙහාට එන්නේ පිං නැතුව ඉපදුනා නම් ඔයා මේ ලෝකෙට එන්න සතර පායට යනවා ඔව් එහෙම ළමයාත් පිං අරන් ඇවිල්ලා තියෙනවා ඉතින් ඒකට ඔක්කොම වැකුම් තියෙන්නේ ලෝකෙම රස්සාව වුණත් අවුරුදු ගාණක් ඉන්න ඔහොම වෙන්නේ නැහැ දැන් රස්සාව ඕකන වුණත් තව මොකක් හරි වාට ඒක තමයි ඒකේ එකක් කරන එකක් මොකක් හරි මේක පෙර පිනේ ඵලයක් නේ දැන් පින් නැත්තම් කොච්චර නැටුවත් හම්බෙන්නේ නැහැ ඔව් ඔව් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අර මම දන්න මාස 6ක් මේ යවහල් වළඳන්නේ යවහල් එහෙමයි ඔව් ආපු විභාගයක් ආපු කාලෙනේ එතකොට දැන් ඔව් දැන් උන්වහන්සේ එහෙම වෙච්ච එක දැන් අපි ගැන ඔබතුමායි මමයි ගැන මොන කතාවද ඇහුවොත් එහෙම එහෙමයි හම්දුනේ ඔව් දැන් යකඩ මල්ට ගුල්ල ගහපෙකේ පම්මලු ගැන මොන කතාවද ඔව් එතකොට වෙන දෙයක් බලා ගන්න මොකක් හරි එකක් වුණොත් එහෙම කියන්න ඉතින් මේ එහෙම මැරෙන්න දෙන්නේ නැහැ බය වෙන්න එපා ඉතින් ඔහොම එකක් වෙන්නේ නැහැ එහෙමයි හම්දුනේ ඔව් නෑ මට අර ඒක ඕක දැන් මේ මම ඒක පුළුවන් තරම් try කරන මම ඒ කියන්නේ දැන් බණ අහනවා මම ඔබ වහන්සේගෙන් ගොඩක් වෙලාට ප්‍රශ්න අහන්නේ මම ඉන්න තැන දරන විදිය හරියද බලන්න වගේ තමයි අහන්නේ. ඒ කියන්නේ මට ඒතර මේ මග ක්ලියර් කරගන්න පුළුවන්. එතකොට හරි අනවශ්‍ය ප්‍රෙෂර් එකක් කරන අනවශ්‍ය ඔය ටෙන්ෂන් එකක් කරන ඒ ටෙන්ෂන් එකෙන් ඔබතුමාගේ වැඩ ලොස් වෙන වැරෙන්න ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙන්නේ නැහැ. එක පැත්තකවත් වෙන්නේ නැහැ. අනිත් එක තමයි ළමයාගේ වැඩ එක දැන් ළමයා මොකද ඉස්කෝලේ යනවා මොකක් හරි සර්විස් එක දාලා ස්කූල් සර්විස් එකකදී ළමයි දාලා අවුරුදු 17ක ලොකු ළමයින්නේ කොල්ලෙක් කියන්නේ 14යි ඉස්කෝලේ යනවා තාම මේ දැන් ඊළඟ අවුරුද්දේ GCSE කරනවා යා අවුරුදු 14ක් තනියෙන් යන්න පුළුවන්නේ 14 කියන්නේ ඔව් අතේ යටි පන්ති ළමයින්නේ ඒතර තනියෙන් ඕනද ඉස්කෝලේ යන්න පුළුවන් 10 පන්ති තනි ඒ ඔක්කොම තනියෙන් කරනවා හම්දුනේ එහෙම ප්‍රශ්නයක් නැහැ මේ ඒ ටික කරගෙන යනවා මේ කාලේ අපි ලංකාවේ බයිසිකල් අරගෙන යනවා මුළු වලස්මුල්ලෙන් පටන් ගන්න වලස්මුල්ල අක්මල මාතර තංගල්ල රන්න වීරකැටි වලස්මුල්ල ඔය කිලෝමීටර් 50කට රවුමක් ගිහලා කොල්ල ඔක්කොම එකතු වෙලා හය හැටි පන්තිලෝ මොකෙක්ක බලන්න කෙනෙක් නැහැ ඔව් එහෙම හැමදෙරනේ මෑත් එහෙම ප්‍රශ්න නැහැ ගිහලා තනියෙන් වැඩ ටික කරගන්නවා නිකම් බය වෙලා තියෙන ඉතින් එහෙම මොකක්වත් වෙන්නේ නැහැ ඉතින් මෙහෙම ඉතින් වෙන්න තියෙන කට වෙනවා ඉතින් ඒ හැමතැනම වෙන්නේ නැහැ ඉතින් ඒක තමයි හම්දුනේ මට ඒක දැන් ඇත්තට මේ ප්‍රශ්නෙට ඔබ වහන්සේගේ පිළිතුර බොහොම වටිනවා මොකද මට මේ ඒක මට අයින් කරගන්න ඕනේ තදබල මොකද මම දන්නා මට දැන් මේ මාර්ගය වඩන්නත් තියෙන ලොකුම බාධාව ඒක කියලා මේ අනිත් දේවල් මට මැනේජ් කරගන්න පුළුවන් මේ අර මොකද මේක එක බාධාවක් නෑ බාධාවක් කරගෙන තියෙනවා ඔව් ඕනට හිතලා ඒ ඕනට වටිනාකමක් දීලා හිතලා
දැන් ළමයට වටිනාකමක් තියෙන එක අවුල් වෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම මොකක්වත් වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැති එකක් වෙනවා කියලා හිතුවම ඉතින් අපිට තේරෙන්නේ නැහැ. නැත්නම් වෙලා නැහැ නේ මෙච්චර කාලයක්. ඒක තමයි හම්බුනේ. ඒක ඇත්ත. ඔව්. ඔව්. ඔව් ඒක එතන ඒක සම්පූර්ණ නැත්te. මෙච්චර කාලයක් වෙලා නැහැ. මම නිකන් එහෙම අර හිතන් හිටියට සහ මේ කියන්නේ රස්සාවවත් මට අද වෙනකන් කොහෙදිවත් නැති වෙලා නැහැ. දැන් මේ UK ඇවිල්ලා මගේ රස්සාව නැති වෙන්නම තියෙනවා. මේ ඉන්න කම්පැනි එකේ. හැබැයි ඊට පස්සේ මම ඒක උඩ කට්ටියට ඉන්ෆෝම් කරාම මේ මගේ විස්තරේ මෙහෙමයි කියලා ඒගොල්ලෝ මට ප්‍රොමෝෂන් එකක් එක්ක ලංකාවේ ඔෆිස් එකේ ටීම් එකක් මැනේජ් කරන්න දුන්නා. මං හිටියට වඩා මට එක ග්‍රේඩ් එකක් උඩ. එතකොට මම ඒ කියන්නේ ඒකත් අර ඔබ වහන්සේ කිව්වා වගේ අර වැකියුම් තියෙන්නේ නැහැ කිව්වා වගේ. ඉතින් මං බය වෙලා මං ඒක නම් ඒ වෙලාව ටිකක් බය වෙලා හිටියා ඇත්තටම. මේ මොකද කරන්න කියලා. නමුත් ඊට වඩා හොඳ ඔපචුනිටි එකක් මට ලැබුණා එතනදිම. ඒ කම්පැනි එකේම. මේ